ගොඩ දෙනෙක් දන්නේ නැහැ මේක. දැන් මාලදිවයිනට ලොකු ආර්ථික අවපාතයක් ඇවිල්ලා මේ රටේ සල්ලි නැතුව ලොකු ප්‍රශ්න ගොඩක් වෙලා තියෙනවා. එතකොට දැන් අපිට මේ වෙනකන් අපිට පඩි දුන්නේ ඩොලර් වලින්. මෙන්න මේ කොළ වලින් තමයි අපිට පඩි දුන්නේ. හරිද? දැන් මේ දෙන්නේ මෙන්න මේ වගේ තමයි පඩි දුන්නේ 100 කොළ. එතකොට දැන් අපි කරන්නේ බොහෝ දුරට මෙන්න මේ 100 කොළයක් අරන් ගිහිල්ලා මනි එක්ස්චේන්ජ් එකකට ගිහිල්ලා සල්ලි මාරු කරනවා. සල්ලි මාරු කරාම බොහෝ දුරට 18ක් හෝ 19ක් 19.50ක් ඔය වගේ අතරතුර ගාණක් හම්බ වෙනවා. එතකොට 100 කොළයක් මාරු කරොත් අපිට හම්බ වෙනවා 1900ක් 1950ක් ඔය අතරතුර ගාණක් හම්බ වෙනවා මේ රටේ සල්ලි. දැන් අපේ හෝටලෙන් තීරණයක් කරන් තියෙනවා මේකෙන් රජයෙන් බලපෑම් කරලා නිසා මේක කරන්නේ නැත්නම් හෝටලේ තීරණයක්ම නෙමෙයි. අපිට දැන් හෝටල් වල වැඩ කරන අයට හෝටල් වල මේ පඩියට අමතරව අපිට සර්විස් චාර්ජ් කියලා එකක් තියෙනවානේ. මේ පඩිය අපිට ඩොලර් වලින්ම දෙනවා කියලා තියෙනවා. සර්විස් චාර්ජ් එක අපිට දෙනවා කියලා තියෙන්නේ රුපියල් වලින්. එතකොට මෙන්න මේක සිද්ධ වෙන්නේ. දැන් බැංකුවෙන් මේ රුපියලක් ගන්න මේ ඩොලර් එකක් ගන්න රුපියා 15ට. හරිද? මෙන්න මේ තියෙන රුපීස් මේ තියෙන හරිද? මේ රුපියල් 5 කොලයක්. ඉතින් මේව 15කට තමයි බැංකුවෙන් ඩොලර් එකක් ගන්න. එතකොට දැන් අපි බැංකුවට දැන් අපි හිතමුකෝ අපිට සර්විස් චාර්ජ් අපි හිතමු ඩොලර් 100යි කියලා. එතකොට සර්විස් චාර්ජ් ඩොලර් 100 නම් බැංකුවට හෝටල් එකෙන් සල්ලි දාද්දිම මේක කන්වර්ට් වෙලා වැටෙන්නේ 1500යි. වාට තියෙන විතර රුපියල් 400ක විතර ලොස්ට් එකක් යනවා. ඉතින් මෙව්ව කවදා හරි අපි ලංකාවට යවනවා නම් හරි පිටින් අරන් ලංකාවට යවනවා නම් හරි ඕන්න එතකොට මේ රුපියල් නැවත ඩොලර් කරන්න වෙනවනේ. එතකොට තව ගාණක් ලොස්ට් එකක් එනවා. දැන් එන්නේ ඒක තමයි මේ තියෙන පාඩුව. දැන් ඔය අලුතින් මේ මාලදිවයිනට රස්සාවලට එන්න හිතන් ඉන්න අය මතක තියාගන්න මාලදිවයිනේ දැන් ඩොලර් වලින් පඩි දෙන්නේ නැහැ. ගොඩක් තැන්වල දෙනවා නම් දෙන්නේ බේසික් එක විතරයි. ඔය වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මොකද මාලදිවයින ආර්ථිකය දැන් සවුත් වෙලා තියෙන්නේ. එතකොට මෙහෙට එනවා නම් රස්සාවකට දෙපාරක් හිතන්න හොඳ වැටුපක් නැතුව එන්න එපා. දැන් ඔය ඩුබායි වල වුණත් යාළුවෝ කෝල් කරලා එහෙම කියනවා හරිය මිලයි කියලා ගණන්. රස්සා මේ හරි අමාරුවෙන් කියනවා මේ රෝල ගහන්නේ. ඒ තරම් මිලයි කියනවා මේ කෑම් බීම හැමදේම. ඉතින් රැකියාවකට එනකොට හොඳ වැටුපක් නැත්තම් එන්න එපා. මොකද මේ රටවල ලංකාවට වැඩිය දුක් විඳින්න එනවා ඇවිල්ලා. අපි මේ හැමදේම දාලා අපේ ආදරය කරන මිනිසුන් අපි දාලා අපේ අම්මා තාත්තා අපි කැමති වටපිටාව අපි දාලා ඇවිල්ලා ඉන්නේ අපිට කැමැත්තෙන් නෙමෙයිනේ. එතකොට ඒකට හරියන්න වැටුපක් ලැබෙන්නේ නැත්නම් තේරුමක් නැහැ. දැන් ඔයාලට ලංකාවේ සාමාන්‍ය වැටුපක් අරන් සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් නම් ජීවත් වෙන්න. අනික මාලදිවයිනේ වගේ රටක දෙනවා කියන පඩිය දෙන්නේ ආවට පස්සේ ඒ වගේ ප්‍රශ්න වෙන තැන් ගොඩාරියක් තියෙනවා. මේ ගොඩාක් වංචා එහෙම ගොඩාක් හොර කරන දේවල් මෙහි අනන්ත වෙනවා. ඉතින් ඒක නිසා මාලදිවයිනට රස්සාවකට එන්න ඉන්නවනම් ගොඩාක් ඒ ගැන හිතන්න රුපියල් වලින් පඩිය දෙන තැනකට නම් කීයටවත් යන්න එපා. විශේෂයෙන් මාලදිවයින් ජාතිකයෙක්ගේ අයිති හෝටලයක් නම් මාලදිවයින් ජාතිකයෙක් පාලනය කරන හෝටලයක් නම් බොහෝ දුරට හරියට වෙලාවට වැටුප් දෙන්න තියෙන ඉඩකඩ බොහෝම අඩුයි. සම්භාවිතාව ගොඩාක් අඩුයි. දැන් අපි හිතමුකෝ යුරෝපීය කම්පැනි එකකින් දුවන හෝටලයක් කියලා නැත්නම් යුරෝපීය මැනේජ්මන්ට් එකක් කියලා. එහෙම වුණොත් නම් පඩිය හරියට හම්බ වෙනව නැත්නම් නෑ. ඉතින් ඒකත් තේරුම් ගන්න මේ දැන් මම ඉන්න තැන වරදක් නැහැ. ඒත් දැන් හිතන්නකෝ දැන් මට ඩොලර් 1000ක් විතර මගේ මාසික ආදායම තියෙනවා. එච්චර ලොකු ගාණක් නෙමෙයි මාල්දිවයින් පඩියත් එක වලදී. ඉතින් අවුලක් නැහැ. හොඳ පඩියක් මට ඇති. එතකොට හිතන්නකෝ මේ මෙතනින් මට 600ක් මගේ බේසික් සැලරි එක. ඒක හම්බෙන්නේ ඩොලර්. ඉතුරු 400 මට සර්විස් චාර්ජ් හම්බෙන එක කියලා හිතන්නකෝ. එතකොට හිතලා බලන්න මට මේ ඉස්සලා අපි බැලුවා නේද ඩොලර් 100කින් අපිට ලොස්ට් වෙන ගාන ලොස්ට් වෙනවා රුපියල් 500ක් 800ක් වගේ ලොකු ගානක ලොස්ට් එකක් යනවා මේ චේන්ජ් එද්දි. ඉතින් හිතලා බලන්න දැන් අපිට මේ ඒක වැඩි වෙන්න ඕන ලංකා සල්ලි වලට කන්වර්ට් කරද්දී රුපියල් 20කින්. එතකොට හරි මිල එනවා. නිකන් සරලව කිව්වොත්
ඩොලර් 100ක් මාරු කරාම අපිට අපි සාමාන්‍ය මනි එක්ස්චේන්ජ් එකෙන් ගත්තා නම් 1900ක් දැන් කෙලින්ම හොටෙල් එකෙන් දාද්දි වැටෙන්නේ පොතට 1500යි වැටෙන්නේ. එතනම 400ක් ලොස්ට්. මේක ආයේ ඩොලර් වලට කන්වර්ට් වෙලා යද්දි 1100යි අපේ ලංකාවට ඇත්ත වටිනාකම යනවා. ඒකට තේරෙනවද එකට එකක් අපේ නැති වෙනවා. එතකොට හිතලා බලන්න ඩොලර් 400ක සර්විස් චාර්ජ් එකක් ගත්තා නම් හරිද? ඩොලර් 400ක සර්විස් චාර්ජ් එකක් ගත්තා අපි වෙනදට 400ට අපි යවුවා නම් 30000 ගානේ ඩොලර් 400 ලංකාවට යද්දි 120000ක් වෙනදට යවුවා නම් දැන් යන්නේ 60000යි. අන්න ඒකයි ඒක මේ තත්ත්වය. ඉතින් අපිට ඉතින් අපි මේ අනුන්ගේ රටක ඉන්න මේ රටේ මිනිස්සු අමාරුවෙන් දැන් ජීවත් වෙන්නේ. මේ රටවලත් දේශපාලඥයෝ සල්ලි හොරකම් කරලා රට පැනලා මේ රටේ සල්ලි පිටට ඇදලා වගේ ලොකු ප්‍රශ්න තියෙනවා මේ රටේ. ඉතින් අපේ රටේ ජීවත් වෙන්න බැරි නිසා මෙහෙට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙහෙත් අපි හම්බ කරන එකට කොහොම හරි සොට් එක දෙන්න තමයි බලන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න අලුතෙන් එන්න ඉන්න මේක ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. එහෙනම් බුදු සරණයි.